Hi girls and boys, welcome to my Pinky Girl channel. මං දන්නවා අපි ගොඩක් අය ආසයි ඩේන්ජරස් ඇනිමල්ස්ලා, මොන්ස්ටර් ඇනිමල්ස්ලා, ඒ කියන්නේ මෝරා, ඇනකොන්ඩා, කිඹුලා වගේ ඇනිමල්ස්ලා මිනිස්සුන්ට ඇටැක් කරන, මිනිස්සු ඒවෙන් බේරෙන්න ෆයිට් කරන විදිය මූවීස් බලන්න. ඉතින් මං අද අරන් ආවේ අන්න ඒ වගේ සුපිරි කිඹුලෙක් ඉන්න මූවී එකක්. මේ තමයි 2007 අවුරුද්දේ රිලීස් වුණු රෝග් කියන සුපිරි ඇඩ්වෙන්චර් ත්‍රිලර් මූවී එක. එහෙනම් ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. අපි දැන් යමු අපේ අද මූවී එක බලන්න. මූවී එක පටන් ගද්දිම අපිට පෙන්නනවා එක කැලෑවක් වගේ තැනක්. ඉතින් මෙතන ඉන්න එක මීහරක් රංචුවක ඉන්න හරකෙක් වතුර බොන්න කියලා එතන තිබුණු වැවක් වගේ තැනකට පාත් වෙනවා. ඔන්න එතකොටම ඒ වැව දිගේ ආපු ලොකු කිඹුලෙක් මේ මීහරකව එක පාරටම පැනලා කාලා දානවා. ඊට පස්සේ ඉතින් අර රංචුවේ හිටපු මීහරක් ටික බය වෙලා දුවනවා. ඔන්න ඊට පස්සේ එතනින් කට් කරලා අපිට පෙන්නනවා මෙන්න මේ කෙනාව. මේ ඉන්නේ ඇමරිකන් ට්‍රැවල් ජර්නලිස්ට් කෙනෙක්. මෙයාගේ නම පීට්. මෙයා ඕස්ට්‍රේලියාව වලට තමයි මේ ඇවිත් ඉන්නේ. ඉතින් මෙයා කියන හැටියට මෙයාගේ ලගේජ් ටික එයාපෝට් එකේදී නැති වෙලා. මෙයා දැන් කෝපි එකක් බොන්න කියලා කඩේකට තමයි ඇවිත් ඉන්නේ. ඉතින් මෙයා කඩේදී එක කිඹුලන්ගේ වගේ සත්තුන්ගේ පින්තූර එහෙම දකිනවා. ඉතින් ඒ කඩේ මිනිස්සයත් මෙයාට කියනවා දැන් මෙහෙට සංචාරකයෝ එහෙම එනවා අඩුයි මොකද මේ ගඟේ යෝධ කිඹුල්ලු ඉන්නවා කියලා. කොහොම හරි ඉතින් මෙයා දැන් බෝට් සවාරියකට තමයි යන්න හදන්නේ. මේ ඉන්න අනිත් මිනිස්සුත් ඒ වගේ බෝට් රයිඩ් එකක යන්න තමයි ඇවිල්ලා ඉන්නේ. මේ ඉන්නේ එයාලගේ ගයිඩ්. මෙයාගේ නම කේට්. එතකොට මේ ඉන්නේ එයාගේ බව්වා කෙවින්. මේගොල්ලෝ යන්නේ මේ ගඟේ ඉන්න කිඹුල්ලු බලන්න. ඉතින් මේ බෝට් රයිඩ් එකට යන්න එකතු වෙන්නේ අපේ ගයිඩුයි එයාගේ බව්වයි ඊළඟට ජර්නලිස්ටුයි ඊට අමතරව මෙතන ඉන්නවා තව මේ කන්නාඩි දාපු ලේඩි කෙනයි එයාගේ හස්බන්ඩ්යි මෙන්න මේ මහත ගෑනු කෙනයි මේ පොඩි ගෑනු ළමයා ෂෙරි සහ එයාගේ අම්මා තාත්තා මෙන්න මේ කැමරාකාරයා සහ මේ අන අතරමඟදී ගඟට මිනියලු වගේක් එකතු කරන වයසක මිනිස්සයා. අතරමඟදී මේ කට්ටිය දකිනවා මිනිස්සු වගේක් තව බෝට් එකකින් ඇවිල්ලා කිඹුල්ලුන්ට කෑම දෙනවා. ගයිඩ් කියනවා හැමදාම දවල් 2ට ඒ විදිහට කිඹුල්ලුන්ට කෑම දෙනවලු. ඉතින් මේ මහත ලේඩි අහනවා ඒ කිඹුල්ලන්ට උඩට පනින්න පුළුවන්ද? බෝට්ටුවට පැනලා මිනිසුන්ට අනතුරක් කරන්න පුළුවන්ද කියලා. ඒත් එතකොට ගයිඩ් කියනවා කිඹුලන්ට එහෙම උඩට පනින්න පුළුවන්. හැබැයි ඉතින් ඔයා වතුරට නොයනකම් ඔයා ආරක්ෂිතයි කියලා. මෙන්න මෙතන ඉන්න කරදිය කිඹුලෙක්. ගයිඩ් කියනවා කිඹුල් පවුලේ භයානකම සමාජිකයා වෙන්නේ මේ කරදිය කිඹුලලු. ඒ වගේම උන්ට පැයට කිලෝමීටර් 30ක වේගෙන් පීනන්න පුළුවන්ලු. ඒ වගේම ඒ පීනනකොට වතුර මතු පිට රැල්ලක්වත් ඇති වෙන්නේ නැති වෙන්න කාටවත් පේන්නේ නැති වෙන්න තරම් වේගෙන් උන්ට පීනන්න පුළුවන්ලු. ඉතින් මේ ගයිඩ් කියන විදිහට ඒ කිඹුල්ලු ගොදුරව හොඳට නිරීක්ෂණය කරලා ඒ ගොදුරේ චර්යාවන් ටික ඔක්කොම අඳුරගෙන ඉවර වෙලාලු වේගෙන් ඇවිල්ලා එකපාරටම පැනලා ඇටැක් කරන්නේ. ගයිඩ් කියනවා කැම්ප් කරනවා නම් එහෙම වතුර ගන්න වගේ එනකොට හැමදාම එකම වෙලාවට එන්න එපාලු. එතකොට කිඹුලා ඕගොල්ලන්ව නෝට් කරගෙන තියන් ඉඳලා ඇටැක් කරන්න පුළුවන්ලු. ඉතින් අර පුංචි ගෑනු ළමයා ෂෙරි අහපු ප්‍රශ්නයකට උත්තරයක් විදිහට මේ ගයිඩ් කියනවා මේ කරදිය කිඹුලෙක් මීටර් 20ක් 25ක් විතර දිගට වැඩෙන්න පුළුවන්ලු. හැබැයි ඉතින් උන් Tamanට වඩා ලොකු අයට සාමාන්‍යයෙන් ඇටැක් කරන්නේ නැල්ලු. ඉතින් මේගොල්ලෝ මේ යන බෝට්ටුව කිඹුලට වඩා ගොඩක් ලොකු නිසා එයාලට බය වෙන්න දෙයක් නැහැ කියලා තමයි ගයිඩ් මේ වෙලාවේදී කියන්නේ. මේ වෙලාවේ අපිට පෙන්නනවා අපේ ජර්නලිස්ට් පීට් ගිහිල්ලා ගයිඩ් එක කතා කරනවා. එයා ඉතින් එයාගේ විස්තර කියලා ගයිඩ්ගේ විස්තරත් අහනවා. ගයිඩ් කියන විදිහට එයා නම් කවදාවත්ම මේ පළාතෙන් පිටට ගිහිල්ලා නැහැලු. ඒ වගේම එයාට යන්න ඕනෙත් නැහැලු. පීට් නම් කියනවා එයා ලෝකෙ වටේම සංචාරය කරන්න තමයි කැමති කියලා. ඔන්න ඉතින් එකපාරට මෙතෙන්ට තව බෝට්ටුවක් එනවා. මේ ඉන්නේ නීල් සහ එයාගේ යාළුවා කොලින්. මේ නීල් අපේ ගයිඩ්ට බැල්ම දානවා.
දැන් මෙතෙන්ට ඇවිල්ලා එයා බාධා කර කර අහන්නේ ඇයි මොකෝ මාත් එක්ක කතා කරන්නේ නැත්තේ කියලා. මේ බෝට්ටුවේ අයත් කියනවා එයාලට පාඩුවේ ඉන්න දීලා යන්න කියලා. මේ දෙන්න කොහොම හරි තාරාව දෙන්නෙක්වත් මරාගෙන ඉන්නේ. ඉතින් මේ වෙලාවේදී නීල්ගේ යාළුවා ජොලියට වගේ බෝට් එක එකපාරටම හරවනවා. ඉතින් මේකෙන් නීල්ව වතුරට වැටෙනවා. කොහොම හරි මේකෙන් ලැජ්ජාවටපත් වෙලා නීල් ආපහු බෝට්ටුවට නැගලා එතනින් යන්න යනවා. දැන් ඉතින් මේ පැත්තේ ලස්සන බල බල අපේ කට්ටිය බෝට් රයිඩ් එක එන්ජොයි කරන ගමන් තමයි ඉන්නේ. මේ ලෑන්ඩ්ස්කේප්ස් හරිම ලස්සනයි. දැන් ඉතින් ගයිඩ් කියනවා ටුවර් එක ඉවරයි අපි ආපහු පිටත් වෙන්න යන්නේ. පැයකින් විතර අපිට යන්න පුළුවන් වෙයි කියලා. ඒත් ඉතින් මේ වෙලාවෙම අර කන්නඩි දාන් ඉන්න ගෑනු කෙනාගේ හස්බන්ඩ් කැමරාවෙන් දකිනවා සිග්නල් එකක්. කවුරු හරි අනතුරකට පත් වුණු කෙනෙක් උදව් ඉල්ලලා කරන සිග්නල් එකක්. අනිත් අයත් ඒක දකිනවා. ගයිඩ් ඉතින් එයාලා මූලස්ථානයට දැනුම් දීලා ඒ පැත්තට යන්න තීරණය කරනවා. හැබැයි ඉතින් මිනිස්සු නම් මේකට කැමති වෙන්නේ නැහැ. එයාලට පරක්කු වෙනවා අරව මේවා කියලා ආපහු යන් කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. ඒත් ගයිඩ් කියනවා එහෙම උදව් ඉල්ලන කෙනෙක්ව දාලා යන්න බෑ. වැඩි වෙලා යන්නේ නැහැ අපි ගිහින් බලලා එමු කියලා. දැන් ඉතින් ඔන්න මෙයාලා වගුරු බිමකට තමයි ඇවිල්ලා ඉන්නේ. ගයිඩ් මේ වෙලාවේදී දකිනවා අර උදව් ඉල්ලලා සිග්නල් සෙවපු කෙනාගේ බෝට්ටුව. දැන් ඒකේ කවුරුත් නැහැ. ඒ කෙනා මැරිලා ගිහින් බෝට්ටුවත් පෙරලිලා ගිලිලා ගිහිල්ලා තියෙන්නේ. එකපාරම ඔන්න අපිට පේනවා වතුර යටින් වේගෙන් එන කිඹුලෙක් මේ බෝට්ටුවේ හැප්පෙනවා. ඒකෙන් මේ බෝට්ටුව හිල් වෙලා ඇතුළට වතුර කාන්දු වෙන්න ගන්නවා. ඉතින් ගයිඩ් බෝට්ටුව ළඟම තිබ්බ පොඩි දූපතකට වගේ තැනකට අරගෙන එනවා. මෙයාලා මෙහෙම කරදරයට පත් වුණා කියලා මූලස්ථානයට දැනුම් දෙන්න හැදුවත් දැන් මේගොල්ලන්ගේ රේඩියෝ මුකුත් වැඩ කරන්නේ නැහැ. ඒවා ඔක්කොම වතුරට තෙමිලා ගිහිල්ලා. මොකක් හරි ප්‍රශ්නයක් කියලා දැනගෙන මූලස්ථානයේ අය උදව් එවන්න තව පැය කීපයක් යයි කියලා තමයි ගයිඩ් මේ වෙලාවේදී කියන්නේ. ගයිඩ් කියනවා දැන් අපි ඉන්නේ කිඹුලගේ වාසභූමියේ. ඌ ඒකට කැමති නෑ. ඒ නිසා ඌ අපිව මෙහෙන් යවන්න ඕනෙම දෙයක් කරයි කියලා. ඒ නිසා වතුරට නොගිහින් ඉන්න කියලා තමයි ගයිඩ් මේ අයට උපදෙස් දෙන්නේ. ඒ අතරේ අර වතුරට අලු දාපු වයසක මිනිස්සයා කියනවා මේ ගඟ ටයිඩල් රිවර් එකක් කියලා. ඒ කියන්නේ වඩදිය බාදිය නිසා ජල මට්ටම ඉහළ පහළ යන ගඟක්. ඉතින් රෑ වෙද්දි වතුර මට්ටම වැඩි වෙලා මෙයාලා මේ ඉන්න පුංචි දූපත සම්පූර්ණයෙන්ම යට වෙයි කියලා තමයි මෙයා කියන්නේ. කළුවරේ එහෙම දෙයක් වුණොත් කිසි දෙයක් කරගන්න වෙන්නෙත් නෑ. ඒ නිසා මේ මිනිස්සයා කියනවා දැම්ම එහා ඉවුරට පීනගෙන හරි ගියොත් පයින් ඇවිදන් යන්න පුළුවන් කියලා. ගයිඩ් එයාට යන්න එපා කියලා කිව්වත් මේ මිනිහා යනවා. ඉතින් මිනිහව නවත්තන්න කියලා අර කන්නාඩි ලේඩිගේ හස්බන්ඩ් යනවා. කොහොම හරි ඉතින් මේ මිනිස්සයව එහාපව් ගොඩට ඇදගෙන එන්න කන්නාඩි ලේඩිගේ හස්බන්ඩ්ට පුළුවන් වෙනවා. ඒත් ඉතින් ටිකකින් බලද්දි අර කිඹුල ඇවිල්ලා කන්නාඩි ලේඩිගේ හස්බන්ඩ්ව ඇදගෙන යනවා. කාටවත් මුකුත් කරගන්න තියා හිතා ගන්නවත් වෙලාවක් හම්බෙන්නේ නැහැ. ගයිඩ් ඉතින් මේ වෙලාවේදී කාටවත් වතුරට කිට්ටු වෙන්න එපා කියලා උපදෙස් දෙනවා. මේ අතරේ ගයිඩ් සහ පීට් ගිහින් බෝට්ටුව ඇතුලේ බලනවා. ඉතින් මේගොල්ලෝ කොච්චර හෙව්වත් මෙයාලට හරියට වැඩ කරන සිග්නල් යවන උපකරණ හොයාගන්න වෙන්නේ නැහැ. ඒ ඔක්කොම වතුරේ ගිලිලා කැඩිලා ගිහිල්ලා. ඉතින් ඒ අතරේ අර කලින් මෙයාලට කරදර කරන්න ආපු මිනිස්සු දෙන්න. ඒ කියන්නේ අර නීලුයි කොලිනුයි ආපහු සැරයක් එනවා. මේගොල්ලෝ ඉතින් කෑ ගහනවා උදව් ඉල්ලලා. හැබැයි නීල්ටයි කොලින්ටයි ගානක් නැහැ. ඒගොල්ලෝ ඉතින් විහිළු කර කර දැන්ද අපිව ඕනේ උනේ ගගා ඒ මේගොල්ලන් හිටපු දූපත වටේට කැරකි කැරකි ඉන්නවා. ඉතින් එකපාරටම අර කිඹුල ඇවිල්ලා ඒ බෝට්ටුවටත් ඇටැක් කරනවා. ඒකෙන් කොලින් මැරිලා යනවා. කොහොම හරි නීල් නම් බේරිලා අර අපේ අනිත් කට්ටිය හිටපු දූපතට පීනගෙන එනවා. දැන් ඔන්න ටික ටික කළුවර වැටිලා තියෙන්නේ. ගඟේ වතුර මට්ටමත් වැඩි වෙනවා. මේගොල්ලෝ ගිනිමැල දල්වගෙන කිඹුලා එනවද කියලා ඇහැ ගහගෙන තමයි ඉන්නේ. නීල් කියනවා එයා එහා ඉවුරට යන ක්‍රමයක් දන්නවා කියලා. එයා කියනවා කඹයක් අරන් එක කොනක් මේ ඉවුරේ ගහක ගැට ගහලා අනෙක් කොන එහා ඉවුරේ ගහක ගැට ගහමු කියලා. එතකොට කඹේ එල්ලිලා මිනිස්සුන්ට පුළුවන් එහා ඉවුරට යන්න. ඒත් ඉතින් කවුද ගිහින් කඹේ කොනක් එහා ඉවුරේ ගැට ගහන්නේ? නීල් කියනවා එයා සද්දයක් ඇති නොවෙන්න පීනන් ගිහින් ඒක කරන්නම් කියලා.
එයා කියනවා දැන් මේ කිඹුලා එයාලව ගොදුරු විදිහට නෝට් කරලාලු තියෙන්නේ. ඌ කොයි වෙලේ හරි ඇවිත් ඒ අය එක ගානේ අරන් යයිලු උගේ වාසස්ථානෙට. ඒ කියන්නේ ගහක් ඇතුලෙන් වගේ යන්න තියෙන උමගක් නැත්තම් ගුහාවක් වගේ තැනකට. එතනදි තමයි කිඹුලා ගොදුරු මරලා කන්න ගන්නේ. ඉතින් දැන් කලින් මරපු කට්ටියව කන එකත් එක්ක කිඹුලා බිසි නිසා මේගොල්ලෝ කියනවා මේ වෙලාවේ තමයි ටක් ගාලම් කට්ටියට එහා අයුරට මාරු වෙන්න තියෙන්නේ කියලා. වෙන කරන්න දෙයක් නැති නිසා ඔන්න දැන් නීල් පීනගෙන එහා අයුරට යනවා. එයා ගිහින් කඹේ ගහක ගැට ගහනවා. මුලින්ම කඹේ එල්ලිලා යන්න ඉදිරිපත් වෙන්නේ අර කන්නාඩි ලේඩි. හැබැයි ඉතින් මෙයා භාගයක් දුර ගිහිල්ලා නැවතිලා ඉන්නවා. මෙයාගේ බය වැඩිකමට මෙයාට හෙල්ලෙන්නවත් බෑ. එයා එතනින් එහාට යන්න බෑ කියලා නැවතිලා තමයි ඉන්නේ. ඒ අස්සේ මෙතන බලන් ඉඳලා මැරෙන්න බෑ කියලා අර පොඩි ළමයා ෂෙරීගේ තාත්තා ලොකු කලබලයක් කරනවා. එයා එයාගේ දුවව අර කඹේ දිගේ යවනවා. ඊට පස්සේ අනිත් අයගේ බාධාවන් විරෝධතා ගණන් ගන්නේ නැතුව එයාත් බලෙන්ම කඹේ එල්ලිලා යන්න ගන්නවා. කට්ටිය කෑ ගහනවා යන්න එපා ඔච්චර කට්ටියකගේ බර කඹේට දරන්න බෑ කියලා. ඒත් අර මිනිහා අහන්නේ නෑ. දැන් කට්ටිය ඔක්කොම 3 දෙනෙක් ඒ කඹේ එල්ලිලා ඉන්නේ. කන්නාඩි ලේඩි තවත් හෙලවෙන්නවත් නැති නිසා කාටවත් එතනින් එහාට යන්නත් බෑ. ඔන්න එක පාරම නීල්ගේ අතින් ටෝච් එක වැටිලා එයා ඒක ගන්න නැවෙනවා. එක පාරම ඉතින් එයාට පිටිපස්සෙන් සද්දයක් ඇහිලා එයා ඒ පිටිපස්සේ බැලුවා විතරයි එයා ඉවරයි. කිඹුලා පිටිපස්සෙන් ඇවිල්ලා එයාව මරලා දානවා. ඒ එකම කිඹුලා වතුරට ඇදෙනවා. දැන් ඉතින් මේගොල්ලන්ගේ බර දරා ගන්න බැරුව අර කඹේ ගැට ගහලා තිබුණු ගහ මුල් පිටින්ම ඉදිරිලා ඇවිල්ලා ගඟට වැටෙනවා. ඉතින් මේකෙන් අර කඹේ එල්ලිලා හිටපු 3 දෙනාම ගඟට වැටෙනවා. කොහොම හරි ඉතින් වාසනාවකට වගේ ඒ 3 දෙනාටම පුළුවන් වෙනවා කිඹුලා එන්න කලින් ඉක්මනට පීනලා අනිත් කට්ටිය හිටපු ඉවුරට ළඟා වෙන්න. ඉතින් කට්ටියම ඉවුරේ අනිත් කට්ටියට එකතු වුණත් අර පොඩි ගෑනු ළමයාගේ තාත්තා තාමත් ගොඩක් මහන්සියෙන් ඉවුරේ හති දදා තමයි ඉන්නේ. ඉතින් එකපාරටම එතනට ආපු කිඹුලා ඒ ළමයාගේ තාත්තව කෑලි කෑලි කරලා කාලා දානවා. දැන් ඉතින් කට්ටියම මේක දැකලා හොඳටම ෂොක් වෙලා ඉන්නේ. ගයිඩ් මේ අතරේ හොඳටම අඬන්න ගන්නවා. එයා අර සිග්නල් එක දැකලා උදව් කරන්න ආව නිසා මේ හැම දෙයක්ම උනේ කියලා. අපේ ජර්නලිස්ට් පීට් ඉතින් එයාව සනසනවා. ඒ අතරේ මෙයාලා අර ගෑනු ළමයාගේ අම්මගේ බේත් ටිකක් හොයන්න බෝට්ටුවට යනවා. ඉතින් ඒ ගියාම මේගොල්ලන්ට ලොකු යකඩ කොකු ටිකක් හම්බෙනවා. දැන් පීට් කියන්නේ මේ කොකු දාලා ඇමක් හදලා කිඹුලව එක තැනකට කොටු කරගමු කියලා. එතකොට කිඹුලා ඇම ගිලින අතරේ කට්ටියට මේ දූපතේ පිටිපස්සේ එහා ඉවුරට යන්න පුළුවන්. දැන් ඉතින් ඇමක් විදිහට දාන්න දෙයක් බලද්දි කට්ටිය හදන්නේ අර ගයිඩ්ගේ බල්ලව ඇමට දාන්න. ඒත් ගයිඩ් ඒකට පොඩ්ඩක්වත් කැමති වෙන්නේ නැහැ. ඒ අතරේ අර ෆොටෝග්‍රැෆර් කාර්යය නීල්ලගේ බෝට්ටුවේ හිටිය මරපු තාරාව දෙන්නව හොයන් ඇවිත් උන්ව ඇමට දාමු කියනවා. දැන් ඉතින් ගොදුර පණ පිටින් ඉන්නවා වගේ පේන්න කඹේකින් අර තාරාව ටිකව හොලව උන්ව වතුරේ රඳවලයි තියෙන්නේ. පීට් යකඩ කොකු වලින් මෙතන අල්ලගෙන ඉන්නවා. දැන් ඔන්න කිඹුලා මෙතනට ඇවිත් අර ඇම ගිලෙන්න පටන් ගන්නවත් එක්කම කට්ටියම දූපතේ පිටිපස්ස පැත්තෙන් පිටත් වෙලා යන්න පටන් ගන්නවා. ඉතින් කිඹුලන්ට බල්ලන්ගේ ඉව ඉක්මනට දැනෙන නිසා බල්ලව අන්තිමට පීට් එක්ක පරිස්සමට එක්ක එන්න කියලා ගයිඩ් පීට්ව පොරොන්දු කර ගන්නවා. කොහොම හරි පොඩි ගෑනු ළමයයි එයාගේ අම්මයි අර ෆොටෝග්‍රැෆරුයි මහත ගෑනු කෙනයි වයසක මිනිහයි එහා අයුරට පීන ගන්නවා. ඒත් අපේ ගයිඩ් භාගයක් දුර පීන ඉද්දිම කිඹුලා අර ඇම අතෑරලා ඒ පැත්තට පීනන්න ගන්නවා. පීට් කෑ ගහනවා ගයිඩ්ට ආපහු එන්න කියලා. මේ අතර එහා අයුරට ගිහින් ඉන්න කට්ටිය ටක් ගාලා කැලේ ඇතුළට දුවන්න පටන් ගන්නවා. දැන් කිඹුලා කොයි වෙලේ හරි ගයිඩ්ව කන්න එයි කියලා බයට පීට් බල්ලවත් අරගෙන වතුරට යනවා. හැබැයි ඉතින් එතකොටම කිඹුලා ඇවිත් ගයිඩ්ව ඇදගෙන යනවා. පීට්ට හම්බෙන්න ගයිඩ්ගේ ඔළුවේ දාන ලයිට් එක විතරයි. දැන් ඉතින් තවත් එතන ඉඳලා වැඩක් නැති නිසා පීට් බල්ලවත් අරගෙන හරිම දුකෙන් එහා අයුරින් කැලේ ඇතුළට යනවා. ඔන්න දැන් උදේ වෙලා. පීට් කණ්ඩායමේ අනිත් අයගේ නම් කිය කෑ ගගහ කැලේ ඇවිදිනවා. මේ අතර පීට්ට බල්ලව මග ඇරිලා. කොහොම හරි බල්ලා බුරන සද්දයක් ඇහිලා පීට් ඒ පස්සෙන් ගියාම එයාට ඒ සද්ද ඇහෙන්නේ ලොකු ගහක් යට තියෙන ගුහාවක් උමගක් වගේ තැනකින්.
පීට් බල්ලට කතා කරන්න යන්න ගිහින් කොහොම හරි එයාව මේ ගුහාව ඇතුළට වැටෙනවා. බැලින්නම් මේක තමයි අර කිඹුලගේ වාසස්ථානේ. ඌ මරණ ගොදුරු මෙහෙට ගෙනල්ලා තමයි ඌ කාලා දාන්නේ. කොහොම හරි පීට්ට මෙතනදී බල්ලා බුරන්නේ මොකාටද කියලා දැනගන්න ලැබෙනවා. ඒ අපේ ගයිඩ්. එයා තාම මැරිලා නැහැ. එයා සිහි නැතුව තමයි ඉන්නේ. හොඳටම තුවාල වෙලා හැබැයි එයාට තාම පණ තියෙනවා. මේ අතරේ බල්ලා සද්දයක් ඇහිලා ගුහාකට දිහාවට බුරාගෙන දුවන් යනවා. ඒත් එකපාරම බල්ලගේ සද්ද නවතිනවා. ඒත් එක්කම මොකක් හරි විශාල දෙයක් ගුහාව පැත්තට ඇදෙන සද්දේ ඔන්න පීට්ට ඇහෙනවා. ඉතින් අපිට හිතා ගන්න වෙන්නේ ඉතින් බල්ලා ඉවරයි කියලා. මොකද ඒ එන්නේ අර යෝධ කිඹුලා. දැන් ඉතින් පීට් ගයිඩ්ව උස්සලා උස තැනකින් තියලා එයාත් උඩකට නැගලා බලාගෙන ඉන්නවා. කිඹුලා ඇදි ඇවිත් එක තැනක නින්දට වැටෙනවා. ඒ අතරේ පීට් ගයිඩ්වත් අරන් හිමින් ගුහාකට පැත්තට යන ගමන් තමයි ඉන්නේ. එයා සැරින් සැරේ පිටිපස්ස හැරිලා බලනවා කිඹුලා තාම නිදිද කියලාත්. කොහොම හරි පීට් ගයිඩ්ව ටිකක් බිමින් තියලා ආපහු හැරිලා බලද්දී දැන් කිඹුලා කලින් හිටිය තැන නෑ. එකපාරම ඔන්න ඌ එතන වතුර යටින් ඇවිත් මේ දෙන්නට ඇටැක් කරන්න පටන් ගන්නවා. පීට් ගයිඩ්ව මුල් ටිකක් අස්සෙන් ආරක්ෂිතව තියලා කිඹුලට ලොකු ලීයකින් අනින්න හදනවා. ඒත් ඉතින් කිඹුලා ඒ ලීය හපලා ඒක කෑලි දෙකකට කඩලා දානවා. කොහොම හරි මේ ෆයිට් එකෙන් පීට්ගේ අතත් කිඹුලගේ කටට අහු වෙලා හොඳටම තුවාල වෙනවා. ඒත් පීට්ට පුළුවන් වෙනවා එතනදී කිඹුලගේ ඇහැකට උලක් වගේ දෙයකින් ගහලා ඌව ටිකක් පසුබස්සවන්න. මේකෙන් පස්සේ කිඹුලා පීට්ව අතෑරලා ගයිඩ් ගාවට ගිහින් එයාට ඇටැක් කරන්න පටන් ගන්නවා. පීට් කොහොම හරි ගලකින් ගහලා ආයෙත් කිඹුලාගේ අවධානය තමන්ගේ පැත්තට ගන්නවා. දැන් ඔන්න පීට් ගලක් පිටිපස්සේ වාඩි වෙලා ලී උලකුත් අතේ තියන් බලන් ඉන්නවා. කිඹුලා වේගෙන් වතුරෙන් ඇවිත් පීට්ගේ පැත්තට පනිනවත් එක්කම අර උල කිඹුලාගේ තල්ල පසාරු කරගෙන ගිහින් ඌ මැරෙනවා. පීට් කොහොම හරි අන්තිමට කිඹුලාව පරාද කරලා මරලා දානවා. එයා ගයිඩ්වත් අරගෙන ගුහාවෙන් එළියට එනවා. ඔන්න මේ වෙද්දි බේරුණු අයව අරන් යන්න හෙලිකොප්ටර්ස් ඇවිල්ලා තමයි තියෙන්නේ. පීට් සහ ගයිඩුත් එතනට යනවා. කොහොම හරි අන්තිමට ඉතින් අර මූවි එකේ මුලින්ම පෙන්නපු කඩේ කිඹුල් නිවුස් ටික අතරේ භයානක කිඹුලව මරපු සංචාරකයා කියලා පීට්ගේ පින්තූරයක් එක්ක දාලා තියෙන නිවුස් එකක් පෙන්නන තැනින් මේ සුපිරි මූවි එක ඉවර වෙනවා. ඉතින් අද මූවි එක ගැන ඔයාගේ අදහස පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ලයික් කරලා ෂෙයා කරලා සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. අලුත් මූවි එකකින් හම්බෙනකන් stay tuned with me. Bye.